පහුගිය දවස්වල මේ මට අමුතු තාලේ කරදරයක් වුණා. ඒ කියන්නේ මේ බැල්ලියෙක් සමූහ දූෂණයකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ බල්ලෝ රංචුවක් එක බැල්ලියෙක් දූෂණය කරලා තියෙනවා මේ. ඒ දූෂණය කරලා තින්නේ මගේ මේ gadol කපලා දවස් දෙකයි වෙන්නේ මේ gadol උඩ. gadol 500ක් විතර සම්පූර්ණ ඉවරයි. මේ බැල්ලියෙකුට බලහත්කාරකම් කරත් බල්ලෝ අපිට තමයි පාඩුව. ඉතින් මොකද්ද කරන්නේ? ඉතින් මේ බල්ලෝ මරන්නද බෑනේ. ඒක නිසා දැන් මෙන්න මේ බලන්න මේ සම්පූර්ණ මේ පැත්ත. කොහොම දැන් මේ පැත්තත් එහෙමයි. මේ ඔක්කොම පාගල තිබුණේ. gadol 500ක් විතර ඉවරයි. කරන් දෙයක් නැහැ. ඉතින් gadol විදි කරන්නත් බෑ. මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. එක ඉදිකිරීම් තියනවා. ඒ කියන්නේ මගේ දේවල් කරගන්න. මට මේව වුණත් ගැටලුවක් නැහැ. පාඩු නොවෙන්න වැඩි කරගන්න පුළුවන්. බලන්න ඉතින් මේ වෙලා තියෙන දේ. දැන් මේ ටික මෙහෙම දාන්න හදලා ගන්න ඕන කැටේ. හදලා අරගෙන මගේ වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරගන්න මේක හොඳයි. ගැටලුවක් නැහැ. විකුණන්න නම් බෑ මේකට. විකුණොත් එහෙම ගුටි කන්න වෙනවා. බල්ලෙක් සමූහ දූෂණයට ලක් වුණත් gadol කර්මාන්තය කරන අපට දැඩි ලෙස හානිය වෙනවා කියලා කවුරුත් හිතන්නේ නැතුව ඇති. මොකද කරන්නේ ඉතින්? වෙන හැමදේම සතුටින් බාර ගන්න. බොහොම ස්තුතියි.